ආයුබෝවන් ධනු ලග්නයෙන් උපන් ඔබගේ 2026 වර්ෂයේ වර්ෂ පලාඵල මේ විස්තරය මේ ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 7 වෙන්නේද රවි බුධ කුජ සිකුරු යෝගව ලග්නයේද රාහු 3 වෙන්නේද ශනි 4 වෙන්නේද සඳු 6 වෙන්නේ කේතු 9 වෙන්නේද ගෝචරයෙන් ආරම්භ වෙන මෙම නව වර්ෂය ඔබට කෙතරම් බාධක පැමිණියත් අනුනට නොදෙවිනිව කටයුතු කර ගැනීමට උත්සාහ කරන කාලයක් ඔබ ඒ වගේම තමයි කලබල ගති ආඩම්බර ගති සරල හිතුවක්කාර ගති ඇතිනම් මේවා දුරු කරගත යුතු කාලයක් ගෘහ කටයුතු වෙනුවෙන් වැඩි වියදම් කරන කාලයක් විතර මේ කාලය පෙන්වන්න පුළුවන් ඔබට ප්‍රසිද්ධියට වාසනාව තියෙනවා ඒ වගේම තමයි ලැබීම් වියදම් සමාන වේද නිසා වියදම් වලදී ප්‍රවේශම් වීම වැදගත් ගෘහයේ නිශ්චල චංචල දීපවලට වැඩි වියදමක් කිරීමට සිදුවන කාලයක් ගෙදර දොරේ තියෙන බොඩු මුට්ටුවකට හරි කීයක් හරි වාහනයකට හරි කීයක් හරි වියදම් කරන්න සිදුවෙන කාලයක් කියලා තමයි පෙන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි විටින් විට මදක් කම්මැලි ගති ලක්ෂණ අලස ගති ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ යම් කාර්යයක් කරගෙන යනකොට ටික කාලයක් යනකොට එපා වෙන ගති ලැබෙන්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒවත් දුරු කරගත යුතුයි. ළඟම නෑයින්ගේ ලෙඩ දුක් කරදර නිසා කලකිරීමට පත්වන තැන්ද යෙදෙන කාලයක් නිශ්චල චංචල දීපල ප්‍රවේශම වටින බව පෙරත් මතක් කරා හවුල් වැඩවලදී ඉවසීම වඩා වටින කාලයක් යම් තැන්වලදී සැකයෙන් කටයුතු කරන ගතිය ඔබගෙන් පෙන්වනවා විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදා වෙනවා පුණ්‍ය කර්ම වලට යොමු වීමට අවස්ථා වෙනදාට වඩා ලැබෙන කාලයක් গুপ্ত දේවල් වල පිහිට ලැබෙන කාලයක් රැකියාව රැක ගැනීමට උනන්දුවෙන් කටයුතු කර දියුණුව ලබා ගත යුතු කාලයක් මිත්‍රයන් විශ්වාස කරන කටයුතු ඔබ මේ වසර තුලදී කිරීමට ඉඩ තියෙනවා ඒ හින්දා ඒ කටයුතු වලදී කල්පනාවෙන් වැඩ කරන්න ඕන. ඉහත ඔබට බාධක වෙන තැන් වැඩිපුර පෙන්න ඇත්තේ විශේෂයෙන්ම සියලුම ලග්න වලට වැඩිපුර බාධක වෙන තැන් පෙන්නලා දෙන්නේ ඒවා දුරු කරගෙන ලැබෙන සුබඵල වැඩි කර ගැනීම සඳහායි කියලා විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔබත් හිස උෂ්ණ අස්ථි රෝග වලින් ඒ වගේම තමයි ආහාර නිසා ඇති වෙන රෝග වලින් වැළකීමට විශේෂයෙන් ප්‍රවේශම් වීමට හිතට ගන්න ඕන කාලයක්. ඔබටද සුබ දේවල් විදියට තම ආත්ම ශක්තිය තුලින් කාටවත් දෙක වෙන්න නැතු ඉන්න පුළුවන් මට්ටමකට ඉහළට යාමට කරන උත්සාහය සාර්ථක වීම සහ දියුණුවට දීපල ලාභ වගේ දේවල් ලැබීමද යහපත් කරුණු විදියට පෙන්වන්න පුළුවන්.